නේ අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ DN Gabro YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඕගොල්ලොත් එක්කන් කතා කරන්න යන්නේ හැම ෆෝන් එකකම වගේ තියෙන ඕගොල්ලන්ගේ ෆෝන් එකේ කරන වැඩ පහසු කරන එක ඔප්ෂන් එකක් ගැන. ඉතින් මේකේ නම තමයි assistant menu. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත assistant menu එක. ඉතින් මේකට කිසිම app එකක් ඕනි වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ ෆෝන් එක විසින් ඔයගොල්ලන්ට නොමිලේම මේක ලබා දීලා තියෙනවා. ඉතින් මේ assistant menu එකේ අපිට මේ වගේ option කිහිපයක්ම බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ආරක්ෂාවට ඒ වගේම අපේ වැඩ පහසු කරගන්න මේකෙන් දීලා තියෙනවා. ඉතින් අපි අපේ ෆයිල්ස් වලට යන්න ඕන නම් අපි කරන්න ඕනේ මෙතන තියෙන ෆයිල්ස් බටන් එක ක්ලික් කරලා ෆයිල්ස් වලට යන එක. හැබැයි අපිට මේ assistant menu දීලා තියෙනවා. අපි මේ වගේ ෆයිල්ස් icon එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට මේ විදිහට නිකම්ම ෆයිල්ස් වලට යන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට මෙතන trace එකක්, ඒ කියන්නේ කම්පියුටරේ වගේ මේ විදිහට පාලනය කරන්න නම් trace එකකුත් මේ assistant menu විසින් අපිට ලබා දීලා තිනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට මේකෙන් අපි කැමති app එකකට යන්න. ඒකට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ මේ විදිහට මේ app එක උඩ තියලා ඒක මෙහෙම විදිහට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේකේ app එකට යන්න. ඉතින් මේකත් අපිට මේ assistant menu එකෙන් දීලා තියෙන option එකක්. ඒ වගේම මේ assistant menu එක විසින් අපිට තවත් option කීපයක්ම ලබා දීලා තිනවා. ඉතින් මේ තියෙන option ඔයාලන්ට මේ විදිහට මේවා try කරලා බලන්න පුළුවන්. වගේම අපේ S වලට හානි කර මේ ෆෝන් එකේ blue light එක අඩු කරගන්නත් අපිට මේ විදිහට notification bar එකට යන්න ඕනේ. එහෙම ගිහිලා තමයි අපිට මේක මේ විදිහට අපේ light එක අඩු වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද අපිට ඒක මේ assistant menu එකෙන් ලේසියෙන්ම කරගන්න පුළුවන්. අපිට ඒකේ මේ brightening කියන එකට ගියාන් පස්සේ අපිට මේ විදිහට ලේසියෙන්ම ෆෝන් එකේ එළිය අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේකත් අපිට මේ assistant menu විසින් ලබා දීලා තියෙන තවත් එක වාසියක්. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න ඕනේ කියලා. ඉතින් මුලින්ම ඕගොල්ලන්ගේ ෆෝන් එකේ ප්‍රධාන settings වලට යන්න ඕනේ. ඉතින් මම මේ විදිහට අපේ ෆෝන් එකේ ප්‍රධාන settings app එකට යනවා. ඊළඟට ඕගොල්ලෝ මෙතන search icon එක ක්ලික් කරන්න ඕනේ. ඒ ක්ලික් කරාට පස්සේ ඕගොල්ලෝ ගහ ගන්න ඕනේ assistant menu කියලා. ඉතින් මම මේම assistant menu කියලා ගහුවට පස්සේ ඕගොල්ලන්ට මේ විදිහට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මම එක වීඩියෝ එකක් කළා settings වල තියෙන එක රහසක් ගැන. ඉතින් ඒකේ දෙවෙනි කොටස තමයි මේක. ඕගොල්ලෝ ඒකත් බැලුවේ නැත්නම් ඕගොල්ලෝ ඒකත් බලන්න. මොකද ඕගොල්ලන්ගේ ඇස් පෙනීමේ දුර්වලතා තියෙනවා නම් එහෙම නැත්නම් ඕගොල්ලෝ දන්න කෙනෙක්ගේ ඇස් පෙනීමේ දුර්වලතා තියෙනවා නම් ඕගොල්ලන්ට ඒක බලලා ඒ ඇස් පෙනීමේ දුර්වලතා තියෙන කෙනාට උදව් කරන්න පුළුවන්. ඉතින් අපි මේ assistant menu එක පාවිච්චි කරන විදිය තමයි අපි දැන් කරන්න යන්නේ. ඉතින් අපි මුලින් බලමු මේ assistant menu එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මේ විදියට assistant menu කියලා ගැහුවා. ගැහුවට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඉතින් එතන තියෙනවා ඕගොල්ලන්ට පේනවා ඇති assistant menu කියලා. ඉතින් මම ඒක ක්ලික් කරන මේ විදියට. ඒ ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ තියෙනවා මෙතන off කියලා. ඉතින් මෙතන අපි මේක on කරගන්න නම් අපි මේ විදියට මේකට මෙන්න මෙතෙන්ට ටච් කරන්න ඕනේ. මම මේ ස්විච් එක ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට මැසේජ් එකක් එනවා. ඒකේ ඔයගොල්ලෝ කරන්න ඕනි allow කියන එක ක්ලික් කරන එක. ඉතින් ඔයගොල්ලන්ට මේක සල්ලි ගන්න ඕනෙත් නෑ. ඉතින් මේ තියෙන්නේ අපි අර ගත්ත assistant menu එක. ඉතින් මේක මං කිව්වා වගේම මේක නොමිලේ කිසිම app එකක් නැතුව වැඩ කරා. ඉතින් මේ තියෙන්නේ ඒ assistant menu එක. ඊළඟට අපිට තව මේක විසින් option කීපයක්ම ලබා දීලා තියෙනවා. එකක් තමයි මෙතන මේ විදිහට අපේ පළවෙනි option එක තියෙනවා. ඉතින් ඒකේ අපිට මේ විදිහට send SOS ඒ කියන්නේ අපේ ආරක්ෂාවට ලබා දීලා තියෙනවා. ඉතින් මේක අපිට අයින් කරන්න බෑ. ඒ වගේම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ වගේ ටිකක් තියෙනවා. ඉතින් අපිට මේවායින් කැමැති ටිකක් ගන්න පුළුවන්. මට ඉතින් ඕනිම වෙන ටික තමයි මම මේ විදියට ගන්නෙ. මේ විදියට ස්ක්‍රීන් කන්ට්‍රෝලර් ඒ වගේ ගොඩක් දේවල් ගන්නවා.
ස්ක්‍රීන්ෂොට් ගන්නවා මම. ඒ වගේම නොටිෆිකේෂන් පැනල්, ඊළඟට ක්‍රේසර්, ඉතින් ස්ක්‍රීන් ඕෆ්. ඒ කියන්නේ අපි දැන් මේම ස්ක්‍රීන් එක ටච් කරන්න ඕනේ. අපේ ස්ක්‍රීන් බටන් එක ටච් කරාම තමයි අපේ ස්ක්‍රීන් එක ඕෆ් වෙන්නේ. ඉතින් මේකේ අපේ මේ ඇසිස්ටන්ට් මෙනු එක අපිට ලබා දීලා තියෙන එක ඔප්ෂන් එකක් තමයි අපි ඒ ස්ක්‍රීන් ඕෆ් කියන එක ක්ලික් කරාට පස්සේ අපේ ස්ක්‍රීන් එක නිකම්ම ඕෆ් වෙනවා. ඉතින් මම මේ විදිහට ටිකක් තෝරගත්තා. සමහර අවස්ථාවලදී ඕගොල්ලන්ගේ ෆෝන් එකට මේක එන්නේ නැති අවස්ථාවක් තියෙනවා. එහෙනම් ඉතින් ඕගොල්ලෝ කරන්න ඕනේ මේකේ ඕගොල්ලෝ ගත්ත ටික ආපහු මේ විදිහට මේකට දාන්න ඕනේ. දාලා ඕගොල්ලෝ හෝම් බටන් එක ක්ලික් කරලා මේකෙන් අයින් වෙන්න. අයින් වුණාට පස්සේ ආපහු ඕගොල්ලෝ මේ මං කිව්ව විදිහටම ඇසිස්ටන්ට් මෙනු එකට ගිහිල්ලා ඕගොල්ලෝ කැමති අරව ටිකම තෝරගන්න ඕනි. ඉතින් ඒ වෙලාවේදී ඕගොල්ලන්ට තව වැඩිපුර දාන්න බෑ. ඒව දැම්මොත් ඕගොල්ලන්ට ආපහු අලුතෙන්ම මේක කරන්න වෙනවා. ඉතින් මම මේ විදිහට මේක දාගත්තා. ඊළඟට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ඇසිස්ටන්ට් මෙනු එකේ මම මේ විදිහට දාගත්ත හැමදේම වගේ තියෙනවා. ඊළඟට අපේ අනික් ඔප්ෂන් එක තමයි අපිට පුළුවන් මේක මෙන්න මේ විදිහට ඔප්ෂන් එකක් ක්ලික් කරන්න. ඉතින් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් ඇප් ටික තමයි මේකේ තියෙන්නේ. ඉතින් අපිට මේක එකින් එක ක්ලික් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට මේක හැම එකකටම දාගන්න ඕනේ නම් ඔයගොල්ලන් තියෙන මේකේ all apps කියන එක ක්ලික් කරන්න. ඉතින් මම මේ විදිහට all apps කියන එක ක්ලික් කරාම ඔයගොල්ලන්ගේ හැම ඇප් එකකටම මේ විදිහට ඒක එනවා. ඉතින් ඔයගොල්ලන්ට මේකේ හැම ඇප් එකකට මේක ඕනේ නැත්තම් ඔයගොල්ලන්ට තියෙන මේක ඇප් වෙනම ක්ලික් කරලා අපිට අවශ්‍ය ඇප් ටික මේක දාගන්න එක විතරයි. ඊළඟට ඕගොල්ලන්ට පුළුවන් මෙතන මේ විදිහට මේකේ size එක වෙනස් කරගන්න. ඉතින් මේ විදිහට small, medium, large කියලා size කීපයක්ම තියෙනවා. ඉතින් මේ small එක දැම්මට පස්සේ මේක පොඩි. ඒ වගේම medium එක දැම්මට පස්සේ සාමාන්‍ය ගාන කියන්නේ අපේ තිබ්බ ගානමයි. ඒ වගේම large එක දැම්මාම මේක ටිකක් ලොකු වෙනවා. ඉතින් medium එක දැම්මාම තමයි ටිකක් ලස්සන. ඉතින් මම ඒක දානවා. ඊළඟට ඕගොල්ලන්ට මේ විදිහට මේක අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අඩුම කරාම අපිට පේන්නේ නැහැ. ඉතින් මේ විදිහට මැද ගානක් තියාගත්තම අපිට ලස්සනට පේනවා. ඒ වගේම මේ අන්තිම මුලම හරියට ගියාම ඕගොල්ලන්ගේ මේක තද වැඩියට පේන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මැද අගයක් තමයි දාගන්නේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු. බයි.